කාබෝහයිඩ්‍රේට් යනු අපගේ ශරීරයට ශක්තිය ලබා දෙන ප්‍රධානතම පෝෂක කොටසයි. අපි ලබා ගන්නා දෛනික ආහාර වේලෙන් වැඩිම ප්‍රතිශතයක් අඩංගු විය යුත්තේ කාබෝහයිඩ්‍රේට් වන අතර ශරීරයේ ක්‍රියාකාරීත්වයට මෙන්ම මොළයේ මනා පැවැත්මටද මෙය අත්‍යවශ්‍ය වේ. රසායනිකව ගත් කල කාබෝහයිඩ්‍රේට් සෑදී ඇත්තේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් යන මූලද්‍රව්‍ය වලිනි. කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන වර්ග දෙකකි. සරල කාබෝහයිඩ්‍රේට් ඉතා ඉක්මනින් දිරවා ශරීරයට සීනි ග්ලූකෝස් ලබා දෙයි. ක්ෂණික ශක්තියක් ලැබුණද මේවා මගින් රුධිරයේ සීනි මට්ටම වේගයෙන් ඉහළ යයි. උදාහරණ සීනි, පැණි රස කෑම, පළතුරු යුෂ. 2. සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් මේවායේ තන්තු බහුල බැවින් දිරවීමට කාලයක් ගත වේ. එමගින් ශරීරයට දිගු වේලාවක් පුරා ක්‍රමයෙන් ශක්තිය මුදා හරින අතර නිරෝගී දිවියකට වඩාත්ම සුදුසු මේවාය. උදාහරණ නියුඩු බත්, කුරක්කන්, ධාන්‍ය වර්ග. කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර වර්ගවල ප්‍රයෝජන. ප්‍රධාන ශක්ති ප්‍රභවය වීම. අප හුස්ම ගැනීමේ සිට බර වැඩක් කිරීම දක්වා කරන සෑම ක්‍රියාවකටම අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ මේවාය. මොළයේ ක්‍රියාකාරීත්වය. අපගේ මොළයට ශක්තිය ලබා ගැනීමට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වන්නේ කාබෝහයිඩ්‍රේට් වලින් ලැබෙන ග්ලූකෝස්ය. ප්‍රෝටීන් ඉතිරි කිරීම. සිරුරට ප්‍රමාණවත් තරම් කාබෝහයිඩ්‍රේට් ලැබෙන විට ශරීරය විසින් ප්‍රෝටීන් ශක්තිය ලබා ගැනීමට නොගෙන මාංශ පේශී වර්ධනය සඳහාම පමණක් භාවිතා කරයි. කාබෝහයිඩ්‍රේට් ලැබෙන ආහාර පැණි කොමඩු සහ අනෙකුත් පැණි රස පළතුරු. ප්‍රයෝජනය ස්වභාවික සරල කාබෝහයිඩ්‍රේට් අඩංගු වේ. සිරුර විජලනය වීම වළක්වා ඉක්මනින් ප්‍රාණවත් බලයක් ලබා ගැනීමට උපකාරී වේ. මී පැණි ප්‍රයෝජනය ස්වභාවික ග්ලූකෝස් සහ ග්ලූකෝස් ෆ්‍රීස් අඩංගු වේ. කාබනික ශක්ති ප්‍රභවයක් වන අතර ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන ගුණ රැසක් පවතී. පරිප්පු සහ මුං ඇට ප්‍රයෝජනය මේවායේ කාබෝහයිඩ්‍රේට් මෙන්ම ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක්ද අඩංගු වේ. එමගින් මාංශ පේශී වර්ධනයට සහ ශරීරයේ සෛල අලුත් වැඩියා කිරීමට විශාල දායකත්වයක් ලබා දෙයි. කොස් සහ දෙල් ප්‍රයෝජනය අපේ රටේ සාම්ප්‍රදායික ශක්තිජනක ආහාර දෙකකි. ශරීරයට වැඩි ශක්තියක් ලබා දෙන අතරම බඩවැල් පිරිසුදු කර ආහාර රුචිය වර්ධනය කරයි. කෙසෙල් ප්‍රයෝජනය කාබෝහයිඩ්‍රේට් මෙන්ම පොටෑසියම් බහුල පළතුරකි. ව්‍යායාම කිරීමට පෙර හෝ පසුව ක්ෂණික ශක්තියක් ලබා ගැනීමට සහ මාංශ පේශී පෙරළීම වැළැක්වීමට උදව් වේ. පාන් පිටි හෝ තිරිඟු පිටි ප්‍රයෝජනය නිවුඩු සහිත තිරිඟු පිටි වලින් සාදන ආහාර රොටී වැනි දෑ
මගින් ආහාර ජීර්ණ පද්ධති නිරෝගී කරන අතර මලබද්ධය වළක්වයි. අර්තාපෙල්ලස් සහ බතල වර්ග ප්‍රයෝජනය ශරීරයට ඉක්මනින් ශක්තිය ලබා දෙන අතර බතලවල විටමින් ඒ සහ ප්‍රතියක්ෂිකාරක බහුල බැවින් ඇස් පෙනීම වර්ධනය කර ප්‍රතිශක්තිකරණය ඉහළ නංවයි. රතු බත් නිවුඩු බත් ප්‍රයෝජනය ශ්‍රී ලාංකික අපේ ප්‍රධාන ආහාරයයි නිවුඩු බත්වල සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් සහ විටමින් B බහුල බැවින් දවස පුරා ක්‍රියාශීලීව සිටීමට අවශ්‍ය ශක්තිය සපයයි. රුධිරයේ සීනි පාලනයටද උපකාරී වේ. කුරක්කන් ප්‍රයෝජනය මෙහි තන්තු සහ කැල්සියම් ඉහළ මට්ටමක පවතී. දියවැඩියාව පාලනය කිරීමට ශරීරයේ බර අඩු කර ගැනීමට සහ අස්ථි ශක්තිමත් කිරීමට ඉතා ගුණදායක ආහාරයකි.